යාළුවනේ මේ පාරත් කැබිලිත් යන්නේ නැහැ වාහනේ. කට්ටිය දැන් බඩු දානවා ඇතුළට. වෙලාව 3:00 විතර ඇති. අපි ආවේ 11:00 විතර එළ පොඩි නිින්දක් දැම්ම කට්ටිය ඉතුරු ටික. කට්ටිය පූජාවට ටික හැදුවා. දැන් අපි යන්නේ ඉන්නේ මහා දේවාලේ පූජාවට. මෙතන දැන් වාහනේ තියෙනවා. කට්ටිය පූජාවට ටික නග දානවා. ඊට පස්සේ ආය අපි බඩු ටික ඉන්න තැනට දැම්ම. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම හරි මේ පූජාව දීලා ඊළඟට කැබිලිත්තට යන්න තමයි තියෙන්නේ. කොහොම හරි සිරිතක් විදියට අපි සාමාන්‍යයෙන් මුලින්ම බුදුන් වඳිනවා. ඒ හින්දා අපි මුලින්ම මහා පූජාවට කලින් කිරි වෙහෙර වන්දනා කරලා තමයි යන්නේ. ඒ හින්දා අපි උදේ පාන්දරම පූජාවට ටික වාහනේ තියලා එහෙම්මම කිරි වෙහෙර වැඳලා යන්න ආවා. ඇවිල්ලා මෙතන වැඳලා මල් පූජා කරලා ඊට පස්සේ තමයි අපි මහා පූජාව තියන්න ගියේ. ජිප් එක ගන්න දැන් දැන් ජිප් එකේ අනේ යන්න තමයි තියෙන්නේ බඩු ටික කොට ඔය ජිප් එක. අපේ අනේ ජිප් එකකින් බඩු ටික දැන් මේකට දාලා ඉවර වෙලා දැන් මේ උදේම යන්නේ හවස් වෙන කලින් ඉක්මනට. ඒකට අපි දැන් ලේසි ඉන්න දණක් හොයා ගන්නවා වගේ ඔය ප්‍රශ්න තියෙනවනේ ඒක. ඔල්මිසර් තමයි මං හිතන්නේ හරියටම එන්ට්‍රන්ස් උනේ හැමදාම වගේ. මෙන්න මෙතනින් තමයි කැලෑවල් තැනින් තැනින් පොඩි පොඩි කැලෑවල් පහු කරලා වරලා මෙතනින් බස් හරි කැලෑවට එන්න. එතකොට මෙතන මම දැකලා තියෙන නේද ජිප් එකක් මොගේ මෙතනින් ඇවිල්ලා මේ මෙතන කොල්ලාත්තක් කෙල්ලලා පහන් තියලා අනුන් පොරපත් වල එන්නේ. ඊට පස්සේ අපි එතන ඉන්නවා. නැත්නම් ඒකක් හදමුයි කියලා කියන කතාවක් කියනවා. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහ. අන්ජය කැවිලිත්ත බුදුබිමට නම් ආවා. මේ පාරේ වුණාට පිරිතක් තියෙනවා. පිරිතක් තියෙන හින්දා පොඩ්ඩක් සෙනග වැඩි. කොහොම හරි දැන් පට්ට කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් මේ තුන්වෙනි සැරේ මේ කලින් පාරවල මෙච්චර සෙනග නැහැ. මේ පාර වාහන නවත්තන්නවත් ඉඩ නැති වෙන්න සෙනග. එච්චරට සෙනග සාමාන්‍යයෙන් වෙනදට හිටියට වැඩිය සෙනග. කොහොම හරි අපි නම් ඉන්න තැනක් හදාගත්තා. මේ කොහොම හරි පිරිත තියෙන්නේ බෝධිය ගාව. මෙන්න මේ හරි බෝධිය තියෙන එතන තියෙන්නේ. ඊට පස්සේ ඕක තමයි යන්නේ. ඊට පස්සේ කරන්ට් වල ටික ඇදලා තියෙනවා. ඇදලා වතුර වැස්සේ නැති හින්දා මේ පාර වතුර අඩුයි. ඒ හින්දා අපි දැන් ගිය ආපු කලින් සැරවල් දෙකම මේ වගේ පීනලා තමයි එහා පැත්තට ගිහිල්ලා පූජාව කරේ. දැන් මේ පාරේ එතකොට පූජාව කරන්න පීනන්න ඕනේ නැහැ. බයි සෙනග වැඩි මේ පාරේ. අර කියන අද රෑ පිරිතක් තියෙනවා. ඒ හින්දා සෙනග වැඩි. ඒ බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙන ටැක්ටරේ තියෙනවානේ. ඒ ටැක්ටරෙන් තමයි කරන්ට් එක දීලා තියෙන්නේ මේ කරන්ට් ටවල් වලට. එතකොට මේක හැමදාම කරන්ට් ටවල් වල දෙන්නේ. මොකද මන්දුගෙන් පරිස්සම් වෙනවා. ඊට පස්සේ මේ ජීප් ඇවිල්ලා මෙතන එකක් තියෙනවා. මෙතන ඇත්තනේ මෙතන තියෙන එකක්වත් නවත්ත ගන්න ඉඩ නැහැ. ඊට පස්සේ පිරිත යන්නේ මෙතන. එහා පැත්තේ.
යන්නේ. ඊට පස්සේ මේ ජිප් නවත්තලා තියෙනවා. ඊට පස්සේ අපේ ජිප් එක මෙතන එහා පැත්තේ කොනේ නවත්තලා තියෙනවා. අපි යන්න තැන හදාගෙන තියෙනවා ඉන්න තැන. ඔය විදිහට තමයි මේ වැඩේ යන්නේ. කරන්නේ නෙමෙයි මෙතන අපේ ජිප් එක. ඊට පස්සේ මේ මෙතනත් ඉඩ නැහැ. මේ ඉඩ එතන සම්පූර්ණයෙන්ම ඉඩ නැහැ. ඊට පස්සේ මම තව චුට්ටකින් පල්ලෙහාට ගිහලා පෙන්නන්නම් මේ පල්ලෙහා තත්ත්වය ගැන. මර මේ ටිකෙත් මෙහෙම ඉඩ නැහැ. ඒ හින්දා හරි ප්‍රශ්න. බලමු මොකද වෙන්නේ කියලා. උදේට කණ්ඩු වෙනවා. බලන් ඉන්නවා. එහෙනම් කියන්නේ බලමු. මේ පාර වාහන වැඩි. ඒ කියන්නේ සෙනග වැඩි නිසා වාහන නවත්ත ගන්න ඉඩ නැහැ. ප්‍රධාන අර කරන්ට් රට ඇතුලෙන් අපි වාහනේ නවත්ත ගන්නේ අර අපි සාමාන්‍යයෙන් වාහනේ ළඟම තමයි අපි ඉන්න තැන හදාගන්නේ. නැතුව වාහන වලට මේ සත්තු කරදර කරන්නේ නැහැ. අර අපේ ආරක්ෂාවට සහ අපිට පහසුව සඳහා අපි හුඟක් දුරට වාහනේ ළඟම තමයි අපි ඉන්න තැන හදාගන්නේ. ඒ නිසා තමයි මේ පාර පොඩ්ඩක් ප්‍රශ්න තියෙන්නේ. අර කරන්ට් රට ඇතුළේ වාහනේ නවත්ත ගන්න බැහැ. මේ වාහන ටිකට් එක දින්න නැහැ. මේ පාර මෙච්චර වාහන වැඩි අවුරුද්දකට සැරයක් තියෙන අර පිරිත සහ ඊට පස්සේ ගමේ මිනිස්සු එයාලගේ වගාව වෙනුවෙන් බාර වෙන්නේ පුරුද්දක් වශයෙන් එනවලු කැබිලිත්ත දේවාලෙට. ඒ හින්දාත් මේ පාර මිනිස්සු වැඩි කියලා තමයි අපේ කැබ් එකේ අයියා කිව්වේ අපිට විස්තරේ. ඒකයි මෙච්චර මේ ට්‍රැක්ටර් වල ඉන්නවා යාළුවත් මෙතන. යාළුවා මම පාර ක්‍රොස් කරගෙන ඉන්නවා බලාගෙන. අरे हाँ कोर्नर टेकने का මේ තියෙන්නේ කැබිලිත්ත පුදුබිමේ තියෙන බෝධීන් වහන්සේ. එතකොට අපි සිරිතක් වශයෙන් බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරලා එහෙම තමයි පූජා වට්ටි අරගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි හවස හෝ ඊට කලින් දවසේ තමයි උඟ දුරට මේ පූජාව කරන්නේ. ඒතර මේ පේන්න තියෙන්නේ පිරිත් මණ්ඩපේ. पूजा दिया පල්ලෙහාත් කට්ටිය ඉන්නවා. ඊට පස්සේ පේන්නේ රෑත ලයිට් එළිය පේන්නේ. හරි පිරිත් යනවා. ওই විදිහට තමයි මේ පාන්දර 2:00ට කැබිලිත්තේ බුදු මේ තප්පේ. අපි බලමු ඉස්සර මොකද වෙන්නේ කියලා. මොකද දුරට ඉතින් පූජා වට්ටිය අරගෙන යනවා නම් ගන්න බැරි වේද එකක්. තනින් තන ඉන්දර වත් වල තියෙන මොන තැනගේ බත් ගඟ මැද යන වැලිපර වල ඉත් ගහන මොන තැනගේ බත් තියෙනවා. ඊට පස්සේ වට වතුර ඕනේ. ඒ වතුර ටික එතකොට මේ ඉන්නේ
ගඟින් එහා පැත්තේ. ඒ කියන්නේ ඔය එහා පැත්තේ අර පේන්නේ අපි කලින් බෝධීන් වහන්සේට පූජා කරපු ඒ පැත්ත. එතකොට මේ පැත්තේ තමයි පූජා වට්ටි පූජා කරන්න කැබිලිත්ත දේවාලය කියන එක තියෙන්නේ. එතකොට මේකට සාමාන්‍ය පොඩි දුරක් යන්න ඕනේ. සිරිතක් වශයෙන් ඒකට ඔළුවයි මුඛයයි දෙකම ආවරණය කරගෙන තමයි යන්නේ. ඒතර මම දන්නෙත් නෑ ඇයි ඒ කියලා නම් කොහමද ඔතනින් පොඩි දුරක් ඉස්සරහට යන්න තියෙනවා. අපි බලමු. ඒ පැත්තේ විතර නෙමෙයි මේ පැත්තෙත් තවත් බෝධීන් වහන්සේ නමක් ඉන්නවා. එතකොට මේ පැත්තටත් අපි වැඳලා කරලා තමයි සාමාන්‍ය යන්නේ. එතකොට සමහරක් කියන කැබිලිත්තට තැන් කීපකින් එන්න පුළුවන්. එතකොට එක් තව සෙට්ටයක් එනවා මේ ගඟේ කෙලින්ම මේ පැත්තටම. ඒ නයි එහෙම හුඟක් දුරට බෝධි පූජාවේ ඔක්කොම කරන්නේ මේ බෝධීන් වහන්සේ ගාව. ඊට පස්සේ ඒ බෝධීන් වහන්සේ පහු කරගෙන තමයි ඉස්සරහට ගියාම තමයි එතකොට දේවාලේ හම්බෙන්නේ පූජා වට්ටි පූජා කරන. ඊට පස්සේ හොඳම දේ වෙන්නේ කැබිලිත්තේ ආරක්ෂාවට ඉන්නවයි කියන මද්දු සහ තව අලියෙක් ඉන්නවනේ දඟයා කියලා. ඕන් ඔය අලිය දෙන්න සාමාන්‍යයෙන් දේවාලේ පූජාව දෙන වෙලාව වෙනකොට ගානට ඒ පූජාව දෙන තැනට ඇවිල්ලා ඉන්නවා. අපි යනවත් එක්කම අපිට මූණට හම්බුණා දඟයාව. සාමාන්‍යයෙන් කියන්නේ ඒතන ආමියකේ ඉන්න සර්ලා එයාලා මැදදී ඒ කියන්නේ දඟයා නම් මැදදී හිටිකමම ඉස්සරහට පැනලා පූජා වට්ටි වල තියෙන දේවල් සොරා කන්න බලාගෙන ඉන්නවා කියලායි. මද්දු වගේ නෙමෙයි දඟයා පොඩ්ඩක් එයාගේ බලේ පෙන්නලා ඉවරලා අනිත් මිනිස්සුගේ දේවල් ටික ඉල්ල ගන්න බලන අලියෙක් කියලා තමයි අපිට එතන ඩියුටි හිටපු ආමියකේ කට්ටිය කිව්වේ. කොහොම හරි අපේ මූණටම හම්බෙලා අපිට ආය ආපස්සට යන්න උනා මේ දඟයා ඉස්සරහට ආපු හින්දා. Aku itu budingin deh. හරි මේ තියෙන්නේ කැබිලිත දේවාලය. දේවාලය කියන පූජා වට්ටි පූජා කරන තැන. ඒකට අපි අර අලි මල්ලිගේ කරදර ටිකෙනුත් නිදහස් වෙලා ඒ කියන්නේ ආමිකේ අයියලගේ උදව්වෙන් අපි මෙතනට ආවා. දැන් අපිට තියෙන්නේ මෙතන පූජාව කරන්න. එතකොට අපි සාමාන්‍යයෙන් වටේ දුම් අල්ලලා ඊට පස්සේ හඳුන් කෝරු තෙල් පොල් තෙල් පහන් පූජා කරලා ඊට පස්සේ හිමින් සීරුවේ අපේ වැඩ කටයුතු ටික නිම කරන්න තමයි මේ හදන්නේ.
එන්න අර අතන මගේ. යාලා වෙලාව බලලා ඉන්නේ නේ. මෙන්න මේ යාමිගේ මහත්තුරු දෙන්න තමයි අද දවසේ අපේ ආරක්ෂාවට ඉන්නේ. කියන්නේ ඒගොල්ලෝ උදේම මෙතනට ඇවිල්ලා ඉවරලා පූජාව කරන බැතිමතුන්ගේ ආරක්ෂාවට ඔය එතන ඉන්න අලියෝ දෙන්නගෙන් ළඟට වෙලා ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ට මේ අලි දෙන්න මෙල්ලයි. ඒ කියන්නේ ඒ දෙන්න හැර කරපු ගමන් ඒ අලි ටක් ගාලා එහා මෙහා වෙලා ඒගොල්ලෝ එයාලා එක්ක එයාලගේ පාලනේ ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලෝ ගන්නේ මේ බැතිමතුන්ගේ ආරක්ෂාවට ඔතනලා ඉන්න එක. මලි කුකුලේ ඊට පස්සේ පූජාව මෙන්න මේ විතර වෙනම ඉන්නේ. ඒගොල්ලෝ ගමේ මිනිස්සු. එයාලා කරන්නේ මේ අලුත් සහල් අරගෙන ඇවිල්ලා මේ දෙයියන්ට බාර ඔප්පු කරන එක. ඔන්න ඔහොමයි අපේ කැබ්ලිත් වන්දනා ඉවරුනේ. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවා ඔයාලා හැම දිනාටම කතරගම දෙයි හාමුදුරුවන්ගේ පිහිටයි.